කිබුල් ඔලු, වල්ලූරන්ගේ ඔලු, මේ දේවල් වලස් ඔලුවක් තියෙනවා. එහා පැත්තේ වල පේනවා මේ තියෙන්නේ. මෙතන තියෙනවා වල්ලූරගේ ඔලුවක්, හිස් කබලක්. ඒ කියන්නේ එයා මියපත් වෙලා එයාගේ ඇට සැකිල්ලක් මේ ඉන්නේ කුළු හරක්. එයාගේ ඇට සැකිල්ලක් ඔලුවක්. ඒ කියන්නේ මේ ඉන්නේ අපේ වටිනාම සම්පතවල වෙන කිරිබ්බා. අවුරුදු 300ක් විතර ජීවත් වෙනවා ළමයි මේ සත්ත්ව විශේෂය. මම ඔයාලට වටිනා කියන හින්දා තමයි ගේන්නේ. මේ තව තියෙනවා. මේ දිය බල්ලා ඔයාලා දැකලා නැත්නම් මේ බෙහෙත් වතුරේ තමයි දාලා ඉන්නේ. පැහැදිලි නැද්ද මන්ද? බලන්න. ඔව්. ඒ වගේම මේ තියෙන්නේ අය දිය බල්ලත් එක්කම තව බෙහෙත් එකේ දාලා තියෙනවා. මේ අලියාගේ හදවත, හෘදය කියන දේ තමයි මේ තියෙන්නේ. මේ වලට පේනවා මේ තියෙන්නේ. මේ දිය බල්ලා මේ තියෙන්නේ ඔළුව තියෙනවා. මේ තියෙන ශරීරයේ මේ ඒ වගේම මේ තවත් තියෙනවා මේ අපේ වඳුරු විශේෂගේ ඇට සැකිලි ටිකක්. මේ තව මේ ලෝකෙන් මිය ගියපු පොඩි අලි පැංචෙක්ගේ සිරුරක් දාලා තියෙනවා බෙහෙත් වාජනයකට හරි ගස්සලා. ඔයාලට මේ දැක ගන්න තියෙන එක. එතකොට මේ තියෙනවා මේක මොකක්ද? මේ වල්ලූරගේ හිස් ගෙඩියක්, ඔලුවක් කියන දෙයක් තමයි මේ තියෙන සැකිල්ල. එතකොට මේ තියෙන්නේ යාළුවනේ මේ අලි ඔලුවක්. ඒ කියන්නේ අලියාගේ මූණ තියෙන්නේ. හොඬේ එහෙම සම්බන්ධ වෙලා තියෙන ඒ ටික. එතකොට මුවෝන්ගේ ගෝන්නුන්ගේ අන්තට්ටු ටික මේ තියෙන්නේ. හොඳට බලා ගන්න අසුම් කරලා එන්නන්න. ඒ වගේම තව තියෙනවා ඇට සැකිලි ටිකක් තියෙනවා. මේ තියෙන්නේ එක සත්ත්ව කොටස් වල බලා ගන්න. හරි එහෙනම් ලටපට ප්‍රොඩක්ෂන් කියන එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඉදිරියට යන්න. මේ ඉදිරියට ගියාට පස්සේ තව දේවල් ගේනවා. මේ දඬුලේනෙක්ගේ සිරුරක් තියෙන්නේ. සිරුරක් කියන්නේ මේක මිය ගිහිල්ලා අර බෙහෙත් වල දාලා උඩට අරගෙන තියෙන්නේ. හරියාකාරව ඉදිරියට ඊට වැඩි වීඩියෝ ගේනවා. ඒකට උදව්වක් කරන්න යාළුවනේ. එහෙනම් සුබ දවසක්.